මාතර දෙනියාය ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටල තියෙන ගුරුබෙවුල ප්‍රදේශයේ තියෙන නැචුරල් ස්විමින් පූල් එක බලන්න යන්න ඉන්න හැමෝටම මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත්. ඔයාලට මේ වීඩියෝ එකේ දැන් පේන්නේ ගුරුබෙවුල ෆාම් එකේ තියෙන ලස්සන ඒරියා එක. මාරම ලස්සන විදියට මේන්ටේන් කරන ෆාම් එකක් තමයි ගුරුබෙවුල ෆාම් එක. බලන්න මෙන්න මේ වගේ මාරම ලස්සන ලොකේෂන් එකකින් තමයි අපිට යන්න තියෙන්නේ නැචුරල් ස්විමින් පූල් එක ළඟට. බලන්න වෙල්යාවල් මැදින් යන්න ඕන. අද අපේ මේ ගමනට එකතු වුණා. ඉස්සරින්ම යනවා අපේ හසියා. ඊට පස්සේ දිනත යනවා. ඊට ඉස්සරෙන් අපේ දුමිදු යනවා. තව යාළුවෝ ඉන්නවා අපේ සොහාන් එකතු වුණා සහ අපේ හසිත එකතු වුණා. යාළුවා පිටිපස්සෙන් එනවා ඇති. බලන්න මෙන්න මේ ලස්සන මේ විදියට මාරම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ මෙන්න මේ දෙනියාය ප්‍රදේශයේ. දෙනියාය ප්‍රදේශයට ඉතාමත් ආසන්නව තමයි ගුරුබෙවුල තියෙන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍ය කොන්ක්‍රීට් කරපු පාරක් දිගේ තමයි අපිට ළඟා වෙන්න තියෙන නැචුරල් ස්විමින් පූල් එකට. ඇත්තටම කියන්න ඕන මාරම කූල් එකක් දැනෙන්නේ මෙන්න මේ ප්ලේස් එකට යන පාර දිගේ යනකොට. ඒ පරිසරයේ තියෙන ගස් කොළන් එක්ක ආපු මාරම කූල් ෆීලින් එකක් තියෙනවා. ඒක ගිහුව කට්ටිය කොටක් දන්නවා ඇති. අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ඕන. හැංගිලා තියෙන තැනක්. ඇත්තටම මේක සුපිරි ප්ලේස් එකක්. ගොඩක් කට්ටිය එනවා. හරි තව ඇත්තටම පොඩි දුරයි තියෙන්නේ. විභාගයක් විතර දැන් දුර ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට අපි තවදුරටත් ඉස්සරහට ගියා. බලන්න මාරම ලස්සනට ඒ ගාඩන් එක මේන්ටේන් කරලා තියෙනවා. යන පාර උනත් ලස්සනට ගස් වවලා ප්‍රියමනාප විදිහට ඇත්තටම මේක මේන්ටේන් කරලා තියෙනවා. මේ විදිහට පාර දිගේ පරිසරයේ සුන්දරත්වය විඳින්න දිගටම ඉස්සරහට ගියා. සාමාන්‍යයෙන් ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටරයක ආසන්න දුරක් අපිට පයින් යන්න තියෙනවා. කැලේ ඇතුලෙන්, ඒ කියන්නේ ගුරුබෙවුල ෆාම් එකේ තුලෙන් අපිට මෙන්න මේ නැචුරල් ස්විමින් පූල් එකට ළඟා වෙන්න සාමාන්‍යයෙන් කිලෝමීටර එක වගේ දුරක් අපිට පයින් යන්න සිදු වෙනවා. කිලෝමීටර එක දුරක් පයින් යන්න තිබ්බට ඇත්තටම කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. මේ පරිසරයේ තියෙන කූල් ගතියත් එක්ක නිකන් කැලෑවක් මැදින් පයින් යනවා වගේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඇත්තටම කිසිම මහන්සියක් නැහැ. අපිට ඉතාමත් පහසුවෙන් නැචුරල් ස්විමින් පූල් එක ළඟා වෙන්න පුළුවන්. මේ ස්ථානය හඳුන්වන්නේ ගුරුබෙවුල leisure as you wish ලෙස තමයි ගොඩක් නම් කරලා තියෙන්නේ. මේ Google එකේ සර්ච් කරත් ඔයාලට හොයාගන්න පුළුවන්. Facebook එකෙත් තියෙනවා. ඒ වගේම අපි මේකට යද්දි දැනගෙන ඉන්න ඕන සමහර දවස්වල මේකට ස්වභාවිකව වතුර පුරවන හින්දා මේ පූල් එකට සමහර දවස්වලට මේ කට්ටිය මේක මේන්ටේන් කරන දවස් තියෙනවා. කියන්නේ වතුර අස් කරන දවස් තියෙනවා. සමහර දවස් තියෙනවා මේකේ වතුර නැති වෙලා, කියන්නේ පායන කාලට වගේ මේකේ වතුර නැහැ. එතකොට මේ පූල් එකට අපිට යන්න විදියක් නැහැ. එතකොට මේ වගේ කාලවලදී අපි කෝල් එකක් දීලා වතුර තියනවද මේ පූල් එකට යන්න පුළුවන්ද කියලා දැනගෙන තමයි යන්න ඕන. සමහර පොය දවස් වලටත් මේක වහන අවස්ථා තියෙනවා. ඒකින්ද මම කන්ටැක්ට් නම්බර් එකක් දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. අනිවාර්යයෙන්ම යන්න කලින් කෝල් එකක් දීලා අහන්න අද මේකේ වතුර තියනවද අපිට එන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම අහලා යන්න. ඒතරම් මාරම් ප්ලේස් එකක් ගිහිල්ලා ඕනම කෙනෙකුට නාලා ගිහිල්ලා පරිසරය ෆීල් කරලා එන්ජොයි කරලා එන්න පුළුවන්. ඇත්තටම සුපිරිම් ප්ලේස් එකක් විදියට මෙන්න මේ ගුරුබෙවුල නැචුරල් ස්විමින් පූල් එක සහ ගුරුබෙවුල ගාඩන් එක අපිට හඳුන්වා දෙන්න පුළුවන්. හරි, ඔන්න දැන් අපි අවසානයේදී ළඟා වුණා ගුරුබෙවුල නැචුරල් පූල් එක ළඟට. බලන්න මේකේ මාරම ලස්සන විදියට මෙන්න මේ ගාඩන් එක මේන්ටේන් කරලා තියෙනවා. ඕන එක්කෙනෙක්ට සබාදහම් විදින්න සුපිරිම ප්ලේස් එකක් විදියට මෙන්න මේ ගුරුබෙවුල ෆාම් එකේ තියෙන මෙන්න මේ නැචුරල් ස්විමින් පූල් එක අපට පරිසරය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. අපි ස්විමින් පූල් එකට ගාවට ළඟා වෙලා පොඩ්ඩක් පරිසරය බලලා වටේ ඇවිදලා කියලා නාන්න ලේස්ති වෙනකොටම පොඩි වර්ෂාපතනයක් එකපාරම කඩාගෙන වැටුණා. මෙන්න මේ වැස්සත් එක්ක තමයි අන්තිමට අපිට නාන්න උනේ. අපි සෙට් එක කිසිම අවුලක් නැහැ. මේ පරිසරයේ තියෙන කූල් ගතියත් එක්ක මේ වැස්ස ආවම ඒක වෙනම වයිබ් එකක්. අපි පට්ටාදල් එකේ පැය ගාණක් ස්විමින් පූල් එකේ නෑවා. ඇත්තටම සුපිරි එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක්. ඒක පට්ටම වයිබ් එකක් තියෙන තැනක්. ගිහිල්ලා ඕන තරම් වෙලාවක් අපිට නාලෙන්න පුළුවන්. ස්විමින් පූල් එකේ වතුරත් පට්ට කූල්. ඒ වගේම වටේ පරිසරයත් කිසිම අවුලක් නෑ. ආරක්ෂිත තැනක්. පොඩි කට්ටියට වෙනම ගැඹුරු අඩු තැනක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ සාමාන්‍ය කට්ටියට අඩි 6ක වගේ ගැඹුරක් මං හිතන විදිහට තියෙන්නේ.